පන්සල් වල අපේ රටේ
විහාරස්ථානවල උදේ දානෙ පූජා කරලා දෙනවා. දහවල් දානෙ පූජා කරලා දෙනවා. ඒ වගේම එන්ද ගිලම්පස පූජාව පූජා කරලා දෙනවා. ඒ වගේම අපේ රටේ නුවර ඒ වගේම දැසින් මහා බෝධි ආදී අපේ රටේ විවිධ ඓතිහාසික පුණ්‍ය භූමිවල සිල් සමාදන් වෙලා තියෙනවා. දානමාන පූජා කරලා දෙනවා. අටපිරිකර පූජා කරලා විවිධ පින්කම් කරලා හොඳට අවබෝධයක් පරබෝධයක් කියන පින්කම් පිරිසක් තමයි අද මේ වාරිලා සිටින්නේ. නමුත් මේ ගත වෙන මොහොත අද දවස මේ පින්වත් සෑම කෙනෙකුගේ ජීවිතයේ ඉතාමත් ඓතිහාසික වටිනා අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ අපි දන්නවා අපේ රටේ 200කට වඩා දඹදිව චාරිකා සංවිධාන තිබෙනවා. හැබැයි දඹදිවනේ කියලා පත්තරවල ඇටැම්මට ගෙවල් ගන්න කියලා මේ විවිධ ප්‍රචාර කරන දඹදිව යනවා. හැබැයි දඹදිව මේ එන හැම කෙනෙක්ම සී සමාදන් වෙන්න අවස්ථාව උදා වෙන්නේ. දඹදිව එන හැම කෙනෙකුටම මේ වගේ දානමාන පූජා කරලා අටපිරිකර පූජා කරලා ඒවට සම්බන්ධ වෙන්නේ. දඹදිව එන හැම කෙනෙකුටම හොඳට ඉස්පතල මිගදාය වන්දනාමාන කරන පාත්‍ර වාසනාව උදා වෙන්නේ. ඉතින් අපි දන්නවා අපේ රටේ දඹදිව කණ්ඩායම්ගේ අතරින් අපි දන්නවා අපේ වහින් රාවල මහත්මයා ඒ දඹදිව ගමන ඉතාම සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව එන යන අයට කිසිම අඩුපාඩුවක් නොවන ආකාරයට ඒ දඹදිව ගමන හොඳට සිදු කරනවා. අනිවාර්යයෙන්ම එතුමා මේ සුද්ධ භූමියට ආවන් පස්සේ දවස් කීපයක් ඉන්නවා. දැන් ගොඩාක් අය රැය 12ට ආවා, පොහොදා සිල් ගත්තා, දාන දුන්නා, පොහොදා පොතේ පිටස් කරන ගොඩක් අය. නමුත් එතුමා මේ ඕරන් දවස් කීපයක් මේ පුණ්‍ය භූමිය අතර වෙලා විවේක දීලා ඒ වගේම හොඳට සිල් සමාදන් වෙන දවස් හොඳට සිල් සමාදන් කරවලා ඒ බණ දහම් දේශනාව පවත්වලා ඒ වගේම ධම්සප්පලසු දේශනාව සම්බන්ධ කරලා මේ සුද්ධ භූමියේ දානමාන කටයුතු සිද්ධ කරලා ඉසිපතන නිගදායි මේ පිනතුන්ට වෙන්න ඕන සියලුම කටයුතු දෙක සීම අඩුපාඩුකින් තොරව සිද්ධ කරනවා. පහන්සිල දැල්විලා සමිඳුරුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් පහන්සිල දැල්විලා සමිඳුරුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් පිදුමල් පාමුලේ සුවඳ හදවෙත එබේ බව කතර අනියතයි මෙනෙහි වේ හිමියනේ පහන්සිල දැල්විලා සමිඳුරුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් බෝපත් සුලම් පොදින් ඔබ
ඔබ සෙවනේ සිසිලසයි නිවන් සිතිවිල්ලකින් හදනිවේ හිමියනේ පහන් සිල දැල්විලා සමිඳුරුව එළියවී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් සැනසෙමින් වඳින්නම් සැනසෙමින් වඳින්නම් අලවදවල වතරා සම්මේලනය සාවක පැමිණි අපේ පින්වත් පිරිසගේ අෂ්ටබඩකාර පූජාවක් සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සාංගික දානමය මහා පින්කමක් සිද්ධ කරන ආකාරයට කිසිම අඩුපාඩුවක් නොවන විදිහට ලංකාවේ විදිහටම දානය හදලා ගෞතම මහා සංඝරත්නයට පූජා කරන ගෞතම මහා සංඝරත්නය ඔබ පින්වත් පිරිස විසින් සූදානම් කරගෙන තියෙන දානය ඉතාම ප්‍රණීත භෝජන කරන තියෙනවා. ඉතින් අද ඒ විශාල අටපිරිකර පූජාවක් මේ පින්වත් පිරිස පූජා කළා. අනගාරික ධර්මපාලතුමා මේ අවුරුදු 130කට ඉහතදී මෙතෙන් දෙනකොට මේ ඔක්කොම කැලෑරලා වනාන්තර බවපත් වෙනවා රැක බලන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ ඉදාගෙන හදක්වාම මේ ලංකාවේ මහමුදුරු මේ රට ඇවිල්ලා මේ ඉඩකඩම් අරගෙන පන්සල් වේද විහාර හදලා මේව ආරක්ෂා කරගෙන යනවා. ඉතින් මේ ලංකාව වගේ දානේ උදේ දානේ දහවල් දානේ බෞද්ධනේ අපි මේ පින්වත් පිරිස අපට ලබා දෙන ආධාර ඒ වගේ අටපිරිකර පූජා කරන පූජාවෙන් ලැබෙන මුදල් ඒවා අපි අන්දෙන් නැති කාලේ තියාගෙන ඒ වගේ තමයි මේ පන්සල් වේර ගන්න කටයුතු කරන්නේ විදුලි ලියාගෙන යන්නේ ඒ වගේම දානවා කටයුතු සිදු කරන්නේ. ඉතින් මේ පවත්වාගෙන යන සඳහා අද මේ පින්වත්